O level ICT paper එකට පිට පිට හැම අවුරුද්දම අහන ප්‍රශ්නයක් තමයි ළමයි මේ number systems අතර පරිවර්තනය. ඉතින් මේක අපිට MCQ paper එකේ වගේම essay type questions paper එකෙත් අනිවාර්යෙන්ම එන ප්‍රශ්නයක්. ඉතින් ගොඩක් දරුවන්ට මේක හරියට වෙලාවට විසඳ ගන්න අමාරු වෙනවා. එහෙම වුණාම හදිස්සි වෙලා කලබල වෙලා එක්ක පිළිතුර වරදිනවා. නැත්තම් වෙන අමාරු ප්‍රශ්නයකට යොදවන්න තියෙන කාලය අඩු වෙනවා. ඉතින් අපි ඉගෙන ගමු විනාඩියකට වඩා අඩු කාලෙකින් කොහොමද සංඛ්‍යා පද්ධති පරිවර්තන ගණන් හදාගන්න කියලා. හරි. එතකොට මම මේකට උදාහරණයකට ගන්නවා 2022 පේපර් එකේ මෙන්න මේ MCQ ප්‍රශ්නය. ඉතින් මේක මම ගන්න හේතුව තමයි මෙතනදී විවිධ සංඛ්‍යා පද්ධති වලින් නිරූපණය වෙන සංඛ්‍යා හතරක් ඔයාලට දීලා මේකෙන් වැඩිම අගය සහිත සංඛ්‍යාව මොකක්ද කියලා අහනවා. ඉතින් එහෙම බලන්න නම් අපි මුලින්ම මේ විවිධ සංඛ්‍යා පද්ධති ඔක්කොම තනි සංඛ්‍යා පද්ධතියකට ගන්න ඕනේ. අපිට ලේසිම 10 පාදයේ සංඛ්‍යාවකට පරිවර්තනය කරගමු. ඉතින් මේ ක්‍රමේ බෙදීම හෝ ගුණ කිරීම නැතුව එකතු කිරීමෙන් පමණක් හරිම අඩු කාලයකින් විසඳගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. හරි ළමයි. අපි ප්‍රශ්නට යමු. මේ ප්‍රශ්නේ අපිට පිළිතුරු හතරක් දීලා තියෙනවා. දෙකේ පාදයේ සංඛ්‍යාවක් දීලා තියෙනවා. අටේ පාදයේ සංඛ්‍යාවක් දීලා තියෙනවා. 10 පාදයේ සංඛ්‍යාවක් දීලා තියෙනවා. එතන අපිට පරිවර්තනයක් කරන්න නැහැ. මොකද අපි හැම පාදයක්ම 10ට තමා ගන්න. මේක ඔල්රෙඩි 10 තමා තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ 16 පාදයේ සංඛ්‍යාවක් දීලා තියෙනවා. හරි. අපි බලමු කොහොමද මුලින්ම දෙකේ පාදයේ සංඛ්‍යාව 10 පාදයේ සංඛ්‍යාවට පරිවර්තනය කරගන්න කියලා. හරිම ලේසි. මේකට ඔයාලා ගණන් හදන්න කලින් මුලින්ම දැනගන්න ඕන මෙන්න මේ දෙකේ බල වශයෙන් ලියාගත්තාම තියෙන ග්‍රිඩ් එක. මම මේක මෙන්න මේ විදිහට ලියා ගන්නවා මුලින්ම. right. මේ ළමයි 1 2 4 8 මේ තමා ළමයි මේ දෙකේ බල දෙකේ පළවෙනි බලය දෙකේ බිඳුවෙනි බලය ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය අපි දන්නවා 1යි දෙකේ පළවෙනි බලය 2යි දෙකේ දෙවෙනි බලය 4යි දෙකේ තුන්වෙනි බලය 8යි. ඉතින් අටේ පාදයේ සංඛ්‍යාව ඔක්ටල් නම්බර්ස් වල අපි දන්නවා ලබාගත හැකි උපරිම සංඛ්‍යාව කීයද? අටේ පාදයේ සංඛ්‍යාව තිබිය හැකි උපරිම අගය 7. 16 පාදයේ සංඛ්‍යාවක තිබිය හැකි උපරිම අගය 15. අපි මේක තියරි ක්ලාස් වල තමයි කතා කරන්නේ. ඉතින් අපිට 15 හදා ගන්න නම් 8යි 4යි 2යි 1යි කියන සංඛ්‍යා ටික එකතු කරාම අපිට 15 වෙනවා. අපිට 7 හදා ගන්නවා නම් 4 2 1 කියන අගයවල තුන පිළිවෙලින් එකතු කරාම අපිට 7 ලබා ගන්න පුළුවන්. ඉතින් අපි 16 පාදයේ සංඛ්‍යාවක් නිරූපණය කරන්න අපිට මෙන්න මේ අගයන් 4ම ඕන වෙනවා. 8 පාදයේ සංඛ්‍යාවක් නිරූපණය කරන්න අපිට මෙන්න මේ 8 නැතුව 4 2 1 පමණයි ඕන වෙන්නේ. මොකද මේක එකතුව 7යි. හරි. අපි බලමු මුලින්ම දෙකේ පාදයේ තියෙන සංඛ්‍යාව කොහොමද 10 පාදයට පරිවර්තනය කරගන්නේ. මෙතන අපිට කරගන්න තියෙන්නේ මුලින්ම මෙන්න මෙහෙමයි. මෙන්න මේකයි. අපි මුලින්ම මීට උඩින් අපේ ග්‍රිඩ් එක ලියා ගන්නවා මෙන්න මෙහෙම. 1 2 4 8 16 32 64 128. හරි. දැන් අපි බලමු මේ අගයන් වලින් මොනවද අපිට තියෙන්නේ. හරි. මෙතන ළමයි එතකොට අපිට 4න් එකක් ගන්න පුළුවන්. 4 එකක් තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා 128න් එකක්. අනිත් ඒවා ඔක්කොම බිඳුව තමයි තියෙන්නේ. ඒ වගේ කිසිම අගයක් එන්නේ නැහැ. හරි. 128යි 4යි එකතු කරාම 132යි පිළිතුර 10 පාදයෙන්. ඒතර මේ දෙකේ පාදයේ තියෙන සංඛ්‍යාව 10 පාදයට පරිවර්තනය කරාම පිළිතුර 132ක් තමයි එන්නේ. හරි. අපි දැන් බලමු හරි. මම බෙදලා වෙන් කරගත්තා ඔයාලට පෙන්වන්න ලේසි වෙන්න. අටේ පාදයේ තියෙන සංඛ්‍යාවක් අපි පරිවර්තනය කරගමු දැන් දෙකේ පාදයට. මෙතන මුලින්ම අපි කරන්නේ මෙහෙම වැඩක්. මම කියවන අපි බෙදීම හෝ ගුණ කිරීම සිද්ධ කරන්නේ නැහැ කියලා. ඒකින්ද අපි මුලින්ම මේ අදාළ සංඛ්‍යාව දෙකේ පාදයට පරිවර්තනය කරලා
ඒක කියන අපි අටේ පාදයේ තියෙන සංඛ්‍යාව මුලින්ම අපි දෙකේ පාදයට පරිවර්තනය කරගන්නවා. දෙකේ පාදයට පරිවර්තනය කරා ඊට පස්සේ තමයි අපි 10 පාදයට පරිවර්තනය කරන්නේ. හරි ළමයි. මෙතන අපි දැන් මේක බලමු මුලින්ම දෙකේ පාදයට පරිවර්තනය කරමු. දෙකේ පාදයට පරිවර්තනය කරන්න මුලින්ම මේ තියෙන ඉලක්කම් වෙන වෙන වශයෙන් මම ලියා ගන්නවා. අටේ පාදයේ මේ තියෙන ඉලක්කම්. ඒ තමයි 1 සහ 5. right? 1 සහ 5. දැන් අපි මුලින්ම කතා වුණා මේ අටේ පාදයේ යත හැකි උපරිම අගය 7 නේද? මේ තියෙන හැම ඉලක්කමක්ම 4ට වඩා අඩුයි. ඒතර 7 හදා ගන්න ඕන අපිට උපරිම 4යි 2යි 1යි විතරයි අපේ ග්‍රිඩ් එක අනුව. ඊට පස්සේ අපි ඒක නිසා මම මෙන්න මෙහෙම අපේ ග්‍රිඩ් එක පොඩියට ලියා ගන්නවා මෙතනින්. මේ අටේ පාද සංඛ්‍යාව 1 2 4 1 2 හරි. පහ හදාගන්න අපිට මොනවද ළමයි ඕනේ? අපිට ඕන වෙනවා 4න් එකකුයි 2 ඕනේද? 2 ඕන වෙන්නේ නැහැ. 1 ඕනේද? ඔව්. 4යි 1යි 5යි. දැන් 5 හැදුනා. 1 හදාගන්න අපිට එකෙන් එකක් විතරක් ඕන වෙනවා. අපිට 2 ඕනෙත් නැහැ, 4 ඕනෙත් නැහැ. මේ දෙක බිඳුවයි. මම මේක ලියන්නේ නැහැ. මොකද ඉදිරියට බිඳුව එකතු වුණා කියලා අගේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැති නිසා. හරි. දැන් මම මේ තමයි අටේ පාද සංඛ්‍යාව දෙකේ පාදයට පරිවර්තනය කරගත්තා. දැන් අපි මේක දෙකේ පාදයට ඔන්න අරගෙන තියෙන්නේ. right. දැන් කොහොමද මේක 10 පාදයට පරිවර්තන? අපි මෙතනදී පාවිච්චි කරපු තියරි එකටම අනුව මම මෙතන පොඩ්ඩක් පැහැදිලිව ලියන්නම් තා පොඩ්ඩක් පල්ලෙහෙන්. හරි. මේක මම මේ වගේම අපේ grid එකට දාලා අගය ගන්නවා. 1 2 4 8. මට ඉදිරියට යෑමක් අවශ්‍ය නැහැ. මොකද මෙතනින් මෙච්චරයි තියෙන්නේ. හරි. මෙතන ළමයි 8 එකක් තියෙනවා. 8 එකක් තියෙනවා. 4 එකක් තියෙනවා. 2 එකක් නැහැ. 2 නැහැ බිඳුවයි. 1 එකක් තියෙනවා මේක ගත්තාම. ඒතර ගේ ළමයි එකතුව 12යි 1යි 13යි. වෙනවනේ. ඔව්. පිළිතුර මම පොඩ්ඩක් උඩින් ලියන්නම්. සමානයි 13යි. මේක ඇවිල්ලා 10 පාදෙන්. right? හරි. අපි දැන් ඔන්න පිළිතුර ගත්ත 13යි 8 පාදයේ සංඛ්‍යාව. ඉතින් 10 පාදයේ සංඛ්‍යාව අපිට already පරිවර්තනය කරන්න දැන් ඒක 10 පාදෙන් තමයි තියෙන්නේ. දැන් 16 පරිවර්තනය කරන්නෙත් කලින් තිබ්බා වගේම අපිට මුලින්ම මේ 16 පාදයේ සංඛ්‍යාව අපි පරිවර්තනය කරගන්නවා දෙකේ පාදයට. ඊට පස්සේ දෙකෙන් අපි ගන්නවා 10 පාදයට. ඕක ඔන්න ඔය තීරයකට තමයි අපි කරන්නේ. මේ 8 පාදයේ වගේම තමයි එක පුංචි වෙනසයි තියෙන්නේ. මොකද්ද? මේක මුලින්ම නම් මෙතන තියෙන්නේ C2. C කියන්නේ කීයද? A කියන්නේ 10. B කියන්නේ 11. C කියන්නේ කීයද එතකොට? 12. හරිද? C කියන්නේ 12. C කියන්නේ 12. එතකොට අපිට මෙතන තියෙන්නේ 12යි 2යි. ඔය දෙක තමයි ඉලක්කම් දෙකක් විදිහට ගත්තාම තියෙන්නේ. හරිද? right. මේකෙදි අපි දැන් කියවනේ 16 පාදේ හදාගන්න අපිට මේ ඉලක්කම් හතරම ඕනේ කියලා ග්‍රිඩ් එකට. හරිද? මොකද 3ක් විතරක් තියලා 12 හදන්න බෑනේ. 4යි 2යි 1යි විතරක් තියලා 12 හදන්න බෑ. ඒක නිසා. හරි මම මේ ග්‍රිඩ් එක මෙතන මෙහෙම ලියා ගන්නවා පොඩියට 1 2 4 8. මෙතනත් මම ලියා ගන්නවා 1 2 4 8. හරි. දැන් අපි අගේ බලමු. දෙක හදා ගන්න මට ඕනේ මෙතන දෙකෙන් එකක් ඕනේ. අනිත් ඒවා මුකුත් ඕනේ නැහැ. 8 ඕනෙත් නැහැ, 4 ඕනෙත් නැහැ, 1 ඕනෙත් නැහැ. 12 හදා ගන්න කොහොමද? හැමතිස්සෙම වැඩිම අගේ මුලින්ම ගන්න. 8න් එකක් ඕනේ. 8යි තව කීයද අපිට අඩු 4යි. 4න් එකක් ගන්නවා. 2 ඕනේ නැහැ, 1 ඕනේ නැහැ. හරි? දැන් මම මේක ලියා ගන්නවා එනවා පැහැදිලිව පේන්න. 1යි 1යි 0යි 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 right. හරි ළමයි. මම වැඩි පල්ලෙහා ලියන්නේ නැහැ මොකද ඔයාලට පේන්නේ නැති හින්දා. හරි. දැන් මේක අපි ග්‍රිඩ් එකට දාලා මේකේ අගය බලමු. මේක පොඩ්ඩක් දිගට යනවා 1 2 4 8 16 32
64 මේ දෙකේ බලය 128. හරි. බලන්න මෙතන කොහොමද තියෙන්නේ 128න් එකක් තියෙනවා 128න් එකක් තියෙනවා ඊට පස්සේ 64න් එකක් තියෙනවා ඊට පස්සේ ආයෙ තියෙන්නේ දෙකෙන් එකක් විතරයි මේක අපි එකතු කරගමු ළමයි කීයද 128යි 64යි එකතු වුණාම 192යි මේ දෙක එකතු වුණාම 192යි 2යි ගන්න 194යි 10 පාදයෙන් හරි ළමයි that's it එච්චරයි දැන් අපි අවශ්‍ය ඉලක්කම් ඔක්කොම අරන් තියෙන දෙකේ පාදයේ සංඛ්‍යා පරිවර්තනය කළා පිළිතුරු ගත්තා 132යි 10 පාදයෙන් අටේ පාද සංඛ්‍යා පරිවර්තනය කළා ගත්තා 13යි 85න්ම තියෙනවා 16 පාද සංඛ්‍යා පරිවර්තනය කරාම අපිට එනවා 194ක් right දැන් අපෙන් අහන්නේ මොකද්ද වැඩිම සංඛ්‍යාව කියලානේ. ඒතර වැඩිම සංඛ්‍යාව මොකද්ද? පිළිතුර මේ ප්‍රශ්නේ පිළිතුර මෙන්න මේක. 16 පාදයේ C2. හරි ළමයි. එතකොට ඔයාලට පැහැදිලි වෙන්නේ නැති දැන් මේක මට මේ විනාඩි 10ක් විතර ගියේ ඔයාලට මේක එක්ස්ප්ලেইন කරන්න. හරි. ඒතර ඔයාලා මේක පුරුදුනහම ඔයාලට මේ ග්‍රිඩ් එක ඔළුවට ගියාම බෙදීමක් හෝ ගුණ කිරීමක් නැතුව එකතු කිරීමෙන් විතරක් මෙන්න මේ විදිහට මේ ගණන් හදා ගන්න පුළුවන්. ඉතින් ළමයි ඔයාලට එකතු කිරීම බෙදීමේ හෝ ගුණ කිරීමේ ක්‍රම අමාරුයි නම් එකතු කිරීමේ ක්‍රමයට අනුගමනය කරන්න පුළුවන්. මේක ඉතින් ඔයාලට MCQ විතරක් නෙමෙයි essay type question එක උනත් පැහැදිලිව පියවරෙන් පියවර මේක මේ විදිහට පිටු සපයන්න පුළුවන්. ඉතින් මේ ආශ්‍රිත ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න මම අනිවාර්යෙන් ඔයාලට උදව් කරන්නම් ඔයාලගේ ප්‍රශ්නේ විසඳ ගන්න. ඉතින් මේ විදිය ඔයාලට ලේසි නම් මේ විදිය පුරුදු වෙන්න. සුබ දවසක්.